ඕගොල්ලෝ දන්නවද ඊළඟ විනාඩි 3ේදී මම ඔයාලට ස්කිල් වර්ග 3ක් ගැන කියලා දෙන්නම්. මේ ලෝකේ තියෙන ඕනම ජොබ් කැටගරි එක টොප් ලෙවල් එකට රීච් කරන්න පුළුවන් හොඳ ස්කිල් වර්ග 3ක් සම්බන්ධයෙන්. මේක ස්කූල් වලින්වත් ඩිග්‍රී එකකින්වත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා හොඳට ප්‍රැක්ටිස් කරලා ඉවරලා කල්පනාවෙන් ගේන් කරගන්න ඕන ස්කිල් වර්ග 3ක්. අපි බලමු මොනවද මේ ස්කිල් වර්ග 3 කියලා ඉවර වෙලා. මොකක්ද ස්කිල් නම්බර් 1 එක? problem thinking. ඒක ටිකක් අලුත් වගේනේ. right. මොකක්ද බලමු මේ problem thinking කියලා කියන්නේ. problem thinking කියලා කියන්නේ ගොඩක් මිනිස්සු ප්‍රශ්නයක් අහම ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒකට කාගෙන් හරි ඉන්ස්ට්‍රක්ෂන් හම්බෙනකන් ඉන්නවා. හැබැයි ඔයා ස්කිල්ෆුල් එම්ප්ලොයි කෙනෙක් නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේකට සොලියුෂන් එකක් හොයන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි shipping industry ගත්තොත් නැවක් පරක්කු වෙනවා. ඔයා මොකද්ද කරන්න ඕනේ? ඇවිල්ලා ඉතින් නැව පරක්කු වෙන එකට සොලියුෂන් එකක් හම්බෙනකන් ඉන්නේ නැහැ. මොකද්ද කරන්නේ? ඊළඟට මොකද්ද කරන්නේ? ඇයි මෙහෙම වුණොත් අපිට වෙන ඉම්පැක්ට් එක මොකද්ද? මේකට දෙන්න පුළුවන් සජෙෂන් මොනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ඔයා එම්ප්ලොයි කෙනෙක් වගේ නෙමෙයි ඕන කෙනෙක් වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි ස්කිල් නම්බර් 1. හරි. අපි දැන් යන් ස්කිල් නම්බර් 2 එකට. මොකක්ද ස්කිල් නම්බර් 2 එක වෙන්නේ? ක්ලියර් කමියුනිකේෂන්. ක්ලියර් කමියුනිකේෂන් කියලා කියන්නේ මොකද්ද? ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් එකවත් පර්ෆෙක්ට් ඉංග්‍රීසි කියන එකවත් පර්ෆෙක්ට් සිංහල කියන එකවත් නෙමෙයි. මොකද්ද? දෙයක් පැහැදිලිව ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයකට කමියුනිකේට් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් සර් ප්‍රශ්න ගොඩක් තියෙනවා. නැත්නම් ඉෂුස් ගොඩක් තියෙනවා. ඇත්තටම හැබැයි තියෙන ඉෂුස් දෙකක් ඒකනොත් එකක් වගේ තමයි බලපෑමක් සිද්ධ කරන්නේ එදා දවසට. ඒතර ඔයා මොකද්ද කියන්න ඕනේ? සර් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒකෙන් මෙන්න මේ ප්‍රශ්න තමයි ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා නම් වෙන්න තියෙන්නේ. මේකට තමයි අපි ඉක්මනට සොලියුෂන් හොයන්න ඕනේ. ඒක තමයි ක්ලියර් කමියුනිකේෂන් කියලා කියන්නේ. ඕගොල්ලන් ඔෆිස් වල ඇති හැම වෙලේම බැනුම් අහන කෙනෙකුත් ඒ ප්‍රශ්නෙටම බැනුම් අහන්න නැතුව ඒක බොස්ට ගෙනවෙලා සොලියුෂන් එකක් හදාගන්න කෙනෙකුත්. මොකක්ද ඒකට හේතුව? බොස්ට ගැළපෙන විදියට කමියුනිකේට් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක මොකද්ද? ස්කිල් නම්බර් 2 ක්ලියර් කමියුනිකේෂන්. හරි. අපි යන් අන්තිම ස්කිල් එකට. මොකද්ද අන්තිම ස්කිල් එක? ලර්නින් ස්පීඩ්. දැන් ලෝකෙ ඉස්සර වගේ නෙමෙයි සෑහෙන වෙනස්. ඇයි? වර්කින් එක්ස්පීරියන්ස් එකම නෙමෙයි හැම වෙලේම ඔයාගේ කැරියර් පාත් එක ඩෙවලොප් කරන්නේ. ඔයා ඉක්මනට ඉගෙන ගන්න කෙනෙක් නම් නැත්නම් ඔයා පාස් ලර්නර් කෙනෙක් නම් තමයි ඔයාගේ ලයිෆ් එක ඉක්මනට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. නැත්නම් එම්ප්ලොයිමන්ට් ලැඩර් එකේ ඉක්මනට උඩට යන්න පුළුවන් වෙන්නේ. ඒ රීසන් එක ටෙක්නොලොජි එක අප්ඩේට් වෙනවා. අලුත් ෆැක්ටර්ස් එකතු වෙනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක ඔයා පාස් ලර්නර් කෙනෙක් නම් ඔයාට ඉක්මනට ඔයාගේ ජොබ් ලැඩර් එකේ උඩට යන්න පුළුවන්. මේ ස්කිල් තුන හොඳට මාස්ටර් කරන්න ඔයාගේ ජොබ් ලැඩර් එකේ බොහොම ඉක්මනට ඔයාට උඩට යන්න හැකියාව හම්බ වෙනවා.